ආයිබෝවන් කියලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා සුපර් මනස YouTube නාලිකාවට. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුවේ ලිංගික අපගමනයන් ගැන. ඒ කියන්නේ අපේ සම්මත ක්‍රමයට නැතිව කරන ලිංගික ක්‍රියාකාරකම් ගැන. ඉතින් මේ ලිංගික අපගමනයන් ඇත්තටම ගොඩාක් දකින්න පුළුවන් වෙන්නේ පිරිමින් තුල. නමුත් කාන්තාවන් තුල දක්නට නැත්තේම නෑ. සමහර විලාවට දකින්න පුළුවන්. බහුතරය පිරිමින් තුල තමයි දකින්න තියෙන්නේ. ඉතින් මේ ලිංගික අපගමනයන් ගැන කතා කරනකොට අපිට මේ ලිංගික අපගමනයන් රාශියක් තියෙනවා. ඒත් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ එකෙන් දෙකක් ගැන විතරයි. ඊටු ටිකත් ඕනනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් ඊට පස්සේ වීඩියෝ එකක් ගේන්නම්. මම අද කතා කරන මාතෘකා දෙක ඇත්තටම මේ සමාජයේ විශාල වශයෙන් ඉගෙන වර්තමාන සමාජයේ දකින්න පුළුවන්. ඉතින් මේක නිසා සමාජික ගැටලුත් ඇති වෙලා තියෙනවා, විවිධ බය වගේ තත්ත්ව ඇති වෙලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ තුල තියෙන්නේ ඇත්තටම මෙන්න මේ ලිංගික අපගමනයන් කියන තත්ත්වය. ඉතින් ඒකට හේතුව තමයි ඕකට කියන්නේ ප්‍රදර්ශනකාමී කියලා. ඒ ග්‍රීසියාකු කියලා හෝ ඒ Tamanගේ සිරුර අන් අයට ප්‍රදර්ශනය කරනකොට දැන් නිර්වත්ව පුද්ගලයෙක් විශේෂයෙන්ම දැන් අපි කියමුකෝ ගෑන් ළමයි ඉන්න හොස්ටල් එකක් ගාවට ගිහිල්ලා පිරිම් පුද්ගලයෙක් නිර්වත්ව හිටියොත් ඉතින් ඇත්තටම අර ගෑන් ළමයි ප්‍රතිචාර දක්වන විදිය වෙනස් නේ. කියන්නේ බය වෙනවා, කෑ ගහනවා, දුවනවා. අන්න එහෙම ප්‍රතිචාරයක් දක්වනවනේ. අන්නේ ප්‍රතිචාරයෙන් අර පුද්ගලයා තෘප්තිමත් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ සම්පූර්ණ ලිංගික තෘප්තිය කියන දේ ඔහු ලබන්නේ මෙන්න මේ ප්‍රදර්ශනය තුලින්. ඉතින් ඒකට ප්‍රදර්ශනකාමීත්වය කියලා තමයි කියන්නේ. ඉතින් බොහෝ දුරට ওই ග්‍රීසියාකු කියලා ওই ගෙවල් වලට පනින අය ওই හොරකම් කරන්නෙත් නැහැ, කාටවත් කරදරයක් කරන්නෙත් නැහැ. නමුත් අර විදිහේ ප්‍රදර්ශනයක් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ ඇත්තටම අරමුණ ලිංගික තෘප්තිය. ඇත්තටම ඉතින් ඔවුන්ට මේ මනෝපදේශනය අවශ්‍යයි අනිවාර්යයෙන්ම. මොකද ඔවුන් යහමඟට ගන්න පුළුවන් ඒක ඇත්තටම මානසික ගැටලුකාරී තත්වයක් නෙති. ඉතින් ඔවුන්ව අනිවාර්ය උපදේශනයට යොමු කළ යුතුමයි. ඊළඟ ලිංගික අපගමනයේ තමයි පූජා ලාංඡන කාමී නැත්නම් ලාංඡන භක්තිය. ඔන්න ඔය වගේ නම් වලින් තමයි ඒක හඳුන්වන්නේ. මේකත් මේ සමාජයේ මහා ගොඩක් දකින්න පුළුවන්. මේ වගේ අය ගොඩක් කොන් වෙනවා. ඇත්තටම සමාජයේ සමහර විට ඒක සමාජයෙන් ගහනවා, බනින උන්ට. ඒ වගේ දේවල් වලට තමයි උන්ට ඇත්තටම මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ මොකක් හරි භාණ්ඩයක්. හරිද? භාණ්ඩයකින් පමණක් මේගොල්ලෝ ඒ කියන්නේ ලිංගික තෘප්තියට 100%ක්ම පත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කාන්තාවන් පාවිච්චි කරන ලබන ඔය ඇඳුම් විශේෂම යට ඇඳුම් වගේ දේවල් මේ වලින් තමයි මේගොල්ලෝ තෘප්තිමත් වෙන්නේ. ඒ වගේම ඔය දැන් වර්තමාන විදිහේ සාමාන්‍ය අසභ්‍ය දේවල් බැලීම, අසභ්‍ය දේවල් සැකසීම, පින්තූර ඇඳීම වගේ දේවල් වලින් 100%ක්ම වුන් ආශාද ලැබෙනවා. ඉතින් මම සඳහන් කරපු ආකාරයට ලිංගික අපගමන තත්ත්ව දෙකක් ගැන සඳහන් කරා. ඒ දෙකම වර්තමාන සමාජයේ බොහෝ දුරට දකින්න පුළුවන්. ඉතින් ඔවුන් සමාජයෙන් කොන් වෙනවා, ගුටි කනවා, ඒ වගේ දේවල් වලට තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම වෙන්න ඕන වුන්ව උපදේශනයට වගේ දේවල් වලට යොමු කරන එක තමයි විය යුත්තේ. මොකද ඔවුන්ට ඇත්තට මේක මානසික ගැටලු මේ තත්ත්වයක් හින්දා. ඉතින් එහෙනම් අදට ගිහින් එනවා වීඩියෝ එක වටිනවා කියලා හිතනවා ලයික් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.